මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි පහුගිය වැඩසටහනකදී කිව්වා මේ පස්යෙන් ආයෝජකෙක් කොටස් විදිහට ආයෝජනය පටන් ගන්නවා නම් මේ ඇප් එකක් කරා ගිණුමක් ආරම්භ කරන්න ඕන කියලා. ඔව්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. ඊළඟ එක තමයි එහෙම ගිණුමක් ආරම්භ කරාට පස්සේ මට උපදේශකයෙක් දෙනවා කියලා කිව්වා. එතකොට ඒ උපදේශකයා දෙන මේ ගිණුම් අංකයකට මුදල් තැන්පත් කරන්න කියලා කිව්වා. එතකොට මම එහෙම මගේ මුදල් තැන්පත් කරාම ඒකේ වගකීම කාටද තියෙන්නේ කියන එක තමයි ඊළඟ මට තියෙන ප්‍රශ්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නෙට. අතට ප්‍රශ්න දෙකක් හිතට. ප්‍රශ්න දෙකක්. ඔව්. අපි පිළිතුරු ලබා ගමු. අපි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අර ඇප් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔය හොඳ ප්‍රශ්නයක් මේ ඩිල්කේ මේ අනිවාර්යෙන් මේ ඇප් එක හරහා තමයි තමන්ගේ මේ CDS ගිණුම විවෘත කරගන්න ඕනේ. මොකද ඒ සම්බන්ධයෙන් තරවකාර සමාගමට සම්බන්ධ වෙලා තමන්ට ඒක ඒ හරහා කොහොමද ගිණුම විවෘත කරන්නේ කියන එක ඒ සමාගම බැඳී සිටින ඒ මේ ආයෝජකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඒ ඇප් එක හරහා අනිවාර්යෙන් ඇප් එක හරහා තමයි ගිණුම විවෘත කරන්න අවශ්‍ය වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නයට අහන්නේ දැන් අර දැන් ඔබගේ තරවකාර ආයතන දෙකක නියෝජනයක් දිල්කි මෙතන තියෙන්නේ. මම නැවතත් කිව්වොත් එහෙම එතකොට දැන් මේ විදිහට ලියාපදිංචි උරට පස්සේ කොටස් ගැනීම සඳහා ආයෝජකයන් ඒ මුදල් යොමු කරන්න ඕන. දැන් තරවකාර ආයතනෙට. එතකොට ලබා දෙනවා ගිණුම්. විශේෂයෙන්ම ඔබ දෙදෙනාගේ ආයතනෙට තියෙන ගිණුම් අංක දෙකක් තියෙනවා නේද? එතකොට ගිණුම් අංක ලබා දෙනවා. එතකොට තමයි මුදල් යොමු කරන්නේ. දැන් ඒකේ වගකීම දරන්නේ ඒ පිළිබඳව තමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඔව් සම්පත් මේ සමාගම තරවකාර සමාගම පූර්ණ වගකීමක් බාර ගන්නවා. දැන් ආයෝජකයේ ගිණුමක් විවෘත කරාම ආයෝජකයාට ගිණුම් අංකයක් ලැබෙනවා. CDS ගිණුම් අංකයක්. එතකොට ඒ වගේම මේ ආයෝජකයාට තරවකාර සමාගමෙන් ආයෝජක උපදේශකවරයෙකුත් ඒ ආයෝජකයාට ලැබෙනවා. එතකොට ඒ ආයෝජකයාට තියෙන මේ ආයෝජක උපදේශකවරයාට හරහා තමන් මේ සමාගමට යවන මුදල් ඒ ගිණුම් අංකයට මේ වෙත ලැබෙන්න සලස්සලා ඒ වගේම ඒ පූර්ණ වගකීම තරවකාර සමාගම විසින් ලබා ගන්නවා. ඒ ආයෝජකයා එවන මුදල් ඒ තමන්ගේ ගිණුම් අංකයට හරවීමක් සිදු වෙනවා. එතකොට ඒ අනුව ඒ ආයෝජකයාට පුළුවන් කොටස් මිලදී ගැනීම ක්‍රියාවලියට සහභාගී වෙන්න. දිලුෂා ඔබ කොහොමද ඒ සම්බන්ධ වෙන්නේ පිළිතුරක් ලබා දෙන්න? සම්පත් අපේ මුදල් ලබා දෙන්න කියලා යොමු කරන ගිණුම් අංක ඒ තරවකාර සමාගමේ ගිණුම් අංක. නැතුව ඔබේ ආයෝජක උපදේශකවරයාගේ ගිණුම් අංකයක් නෙමෙයි. එතකොට ඒ සමාගමේ ගිණුම් අංක ඔබට කිහිපයක් තියෙන්න පුළුවන්. මොකද ඔබේ තියෙන බැංකු ගිණුමත් එක්ක ඔබට පහසු බැංකු ගිණුමකට මේ මුදල් බැර කිරීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් එහෙම දෙයක් කරාම ඒ වගකීම තරවකාර සමාගම විසින් තමයි ගන්නෙ. මොකද ඔබ මුදල් යොමු කරන්නේ තරවකාර සමාගමේ බැංකු ගිණුමකට. ඔව්. ඇත්තටම දැන් ආයෝජකයෝ මුදල් යොමු කරනවා තරවකාර සමාගමට. එතකොට තරවකාර සමාගම ඔබගේ මුදලට වග කියනවා. තරවකාර සමාගම වග කියන්න බැඳිලා ඉන්නවා ශ්‍රී ලංකා සුරකුම්පසා විනිමය කොමිෂන් සභාවට. ශ්‍රී ලංකා සුරකුම්පසා විනිමය කොමිෂන් සභාව රජයේ මේ කොළඹ කොටස් වෙළඳපළත් ඒ වගේම තරවකාර ආයතනත් මේ සියලු දේ නියාමනය කරන වගකීම තිබෙන ආයතනය කොමිෂන් සභාව. ඒ නිසා මේ සෑම දෙයක්ම ඉහළට යනකම වගකීමෙන් බැඳිලා තියෙන එකත් අපි ඒක සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ සල්ලි නේද? තමන් මහන්සියෙන් උපයාගත්ත ධනය ඒක ඒ ආයෝජනය කරන තමයි ඔබ යොමු වෙන්නේ. ඒ ආයෝජනය කරන යොමුනකොට ඔය වගේ ප්‍රශ්න අහන එක ඉතාම වැදගත් වෙනවා. නිවැරදි අනාගත ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීමක්